Welcome to Fine Crafts YouTube channel. අද මම ඔයාලට අරගෙන ආවේ සීඩ් බීඩ්ස් වලින් නෙක්ලස් එකක් ලස්සනට ෆිනිෂින් ලොක් එකෙන් හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම ගියර් වයර් එකෙන් අපිට නෙක්ලස් එකට අවශ්‍ය ප්‍රමාණය සිලෙක්ට් කරලා කට් කරලා ගන්න ඕනි. මේක කස්ටමර් රික්වෙස්ට් නෙක්ලස් එකක් නිසා මම කස්ටමර් සිලෙක්ට් කරගනිපු බීඩ්ස් තමයි මේ නෙක්ලස් එක හදාගන්න සිලෙක්ට් කරගත්තේ. කස්ටමර් රික්වෙස්ට් ඩිසයින් එකක් නම් ඔයාලා බීඩ්ස් කලර්ස් කස්ටමර්ගේ චොයිස් එක අනුව තමයි කලර්ස් ටික සිලෙක්ට් කරගන්න ඕන. ගොඩක් දුරට මේ නෙක්ලස් එක කස්ටමර්ගේ ඇඳුමේ කලර් එකට මැච් වෙන්න තමයි ඩිසයින් කරගන්න ඕනේ. ස්ටෝර් එකෙන් අයිටම්ස් ගන්න ගොඩක් දෙනෙක් බීඩ්ස් නෙක්ලස් හදන විදිය ඇහුවා. ඒක නිසා තමයි ඔයාලට පහසු වෙන්න මේ වීඩියෝ එක අරගෙන ආවේ. මේ විදියට ගියර් වයර් එකට end connector beads එක දාලා end stopper balls beads එක tools එකෙන් wire එකට හොඳින් connect කරගන්න ඕනි. ඔයාලා select කරගන්න beads color වලින් design එකට necklace එක හදාගන්න ඕනි. මේ necklace එකට ඔයාලට කැමති නම් charms add කරන්නත් පුළුවන්. නැත්නම් මේ වගේ ඩිසයින් බීඩ්ස් සෙට් කරලා උනත් ඩිසයින් කරගන්න පුළුවන්. ඔයාලට අවශ්‍ය අමුද්‍රව්‍ය පහසුවෙන් සිලෙක්ට් කරගන්න ලේසි විදියට කැටලොග් එකේ පිළිවෙලට අප්ඩේට් කරලා තියෙනවා. ස්මෝල් බිස්නස් එකක් පටන් ගන්න කැමැත්තෙන් ඉන්න ඔයාලටත් දැනට ස්මෝල් බිස්නස් එකක් කරගෙන යන ඔයාලටත් ගොඩක් අයිටම්ස් තියෙනවා. කැටලොග් එක බලලා සිලෙක්ට් කරගන්න පුළුවන්. ඉතින් අවශ්‍ය අය ඉන්නවනම් කැටලොග් එක බලලා සිලෙක්ට් කරලා ඔයාලට අවශ්‍ය අයිටම් ඔයාලගේ ගෙදරටම ගෙන්ව ගන්න පුළුවන්. නෙක්ලස් එකට අවශ්‍ය ෆයින්ඩින් මම සිලෙක්ට් කරගත්තේ සිල්වර් කලර් එකෙන්. ඔයාලට පුළුවන් ගෝල්ඩ් කලර් එකෙන් උනත් සිලෙක්ට් කරගන්න. මේ නෙක්ලස් එක ගියර් වයර් එකෙන් හදාගත්තම අපිට පුළුවන් නීට් එකටම නෙක්ලස් එක ඩිසයින් කරගන්න. මේ විදියට ඩිසයින් කරගන්න බීඩ්ස් ටික අරගෙන අපි කැමති ඩිසයින් එකට ටිකටම කොටාගෙන යන්න ඕනි. නෙක්ලස් එකේ end finishing look එක අපි ගන්න නැවතත් අපි මුලින් end connector beads එකයි end stopper ball beads එකයි සම්බන්ධ කරා වගේම නැවතත් නෙක්ලස් එකේ අවසාන කොටසට end connector beads එක දාලා end stopper ball beads එක හොඳින් කනෙක්ටර් කරගන්න ඕනි. මේ විදිහට තමයි
මේ නෙක්ලස් එකේ ලස්සනට ෆිනිෂින් එක ගන්න පුළුවන්. එන් කනෙක්ටර් බීඩ්ස් එකට අපි ජම්ප් රින් එක කනෙක්ට් කරගන්න ඕනේ. මේ විදියට ටූල් එක ආධාරයෙන් ගියර් වයර් එකේ වැඩි කොටස කපලා ඉවත් කරගන්න ඕනේ. ටූල්ස් එකෙන් ජම්ප් රින් එක ඕපන් කරගෙන නැවතත් එන් කනෙක්ටර් බීඩ්ස් එකට ජම්ප් රින් එක කනෙක්ට් කරගන්න ඕනි. මේ විදියට ටූල්ස් එක අරගෙන ටූල්ස් එකෙන් ජම්ප් රින් එක පහසුවෙන්ම අපිට ඕපන් කරගන්න පුළුවන්. ඉන්පස්සේ එන් කනෙක්ටර් බීඩ්ස් එකට ජම්ප් රින් එක රඳව ගන්න ඕනි. නැවතත් ජම්ප් රින් එකට එන් ස්ටොපර් නෙක්ලස් එක මේ විදියට කනෙක්ට් කරගන්න ඕනි. ඉතින් මේ විදියට නීට් විදියටම අපිට ලස්සනට නෙක්ලස් එක කොටසක් නිමා කරගන්න පුළුවන්. නෙක්ලස් එකේ අනිත් කොටස නිමා කරගන්න අපි නැවතත් මේ විදියට ජම්ප් රින් එක ඕපන් කරලා ගන්න ඕනි. ඉතින් ටූල්ස් දෙක ආධාරයෙන් මේ විදියට පහසුවෙන්ම අපිට ජම්ප් රින් එක ඕපන් කරගන්න පුළුවන්. ඒ විදියට නැවතත් අපි කනෙක්ට් කරගනිපු එන් කනෙක්ටර් බීඩ්ස් එකට නැවතත් මේ ජම්ප් රින් එක කනෙක්ට් කරගන්න ඕනි. මේ විදියට ජම්ප් රින් එක කනෙක්ට් කරගත්තයින් පසුව ලොබ්ස්ටර් හූක්ස් එකක් ඇඩ් කරලා නෙක්ලස් එකේ ෆිනිෂින් එක ලස්සනට නීට් විදියට අපිට ගන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවා මේ නෙක්ලස් එක ලස්සන ෆිනිෂින් ලුක් එකකින් පහසුවෙන්ම මේ විදියට හදාගන්න පුළුවන් කියලා. ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් channel එක subscribe කරලා ඔයාලගේ අදහස් කමෙන්ට් එකකින් දාගෙන යන්න කියලා ආදරයෙන් ඉල්ලනවා.